හල්ලෝ මචං බූලා කොහොමද ඉතින්? මචං ඉතින් මේ අලුතෙන් බඩුවක් එහෙම අන්බොක්සින් බාරක් දැම්මේ නැද්ද? ඒකනේ. කාලෙකින් එන්නත් බැරුණා මේ පැත්තේ. මේක ඇතුලේ මොනවද තියෙන්නේ? අදත් ගෙනල්ලා මොනවා හරි කන්න. මේ මොනවද කෑමද තියෙන්නේ ඇතුලේ? දැම්ම කියන්නේ මොනවද තියෙන්නේ කියලා. මේ අඩු මේ එහෙම කියන්න එපා. උඹයි අපි මොනවද මේ වෙනකන් ෂෙයා කරගෙන නැත්තේ? කියපන් මොනවද තියෙන්නේ? මම දන්නේ නැහැ මොනවද කියලා. අයියෝ බං. උඹ දන්නේ නැත්තම් කොහොමද කියහන්කෝ අපි ඕක ගැන දන්නේ? ඉක්මනට අන්බොක්ස් කරලා බලපන් මොනවද ඕක ඇතුලේ තියෙන්නේ කියලා. අපිත් ආසේ දැනගන්න නේවා. මගේ අලුත් ඉයර්බඩ් එක. ඉයර්බඩ්ස්. අම්මඩ ඉයර්බඩ් ටිකක් ගෙනල්ලා තියෙන්නේ. ඒ හෙල්ලම බඩ්ස් දෙකක් වගේ නේද බං? මොකද්ද බ්‍රෑන්ඩ් එක? ෂා මේවා ගොඩක් තියෙනවා. මේවා ගොඩක් තියෙනවා. ඔව් ඕවා ගොඩක් තියෙනවා තමයි. ඕක තියෙන්නේ මචං අර මේ හිලේ ප්‍රමාණයට ගහන්න කනේ හිල. මට හිල කියන එක පොඩ්ඩක් පැටලුණා නේ. බෑ ඒක නම් කන්න බෑ. අර බර කන්න යනවර කෑලි. මේ පිස්සුද මං මේ මෙහෙමයි. ඕවා රබර් සුවඳට කණ්ඩ හිතෙනවා තමයි. උනාට ඉතින් ඕවා කණ්ඩ බෑ. මේකෙත් අර සිලිකන් ඒවා එනවනේ. හරි බං ඉතින් සිලිකන් ඒවා එනවා තමයි. ඕවා දිහා නිකන් ඕනෝටටි අමුතුවට බලන්න යන්න එපා. අපි කමු. මේ අර බර එහා පැත්තෙන් මොනවද කටේ දාගත්තා. තෙතයි උන්නේ ශක්තිමත් නැහැ. මම මේකට එච්චර ආස නැහැ. මේ කුක්කියක් නේ කාලා තියෙන්නේ. ටිකක් ලාභයි වගේ නේද? කෝල්ලක් එනවා. ඔව් කෝල්ලයක් ඇවිල්ලා. මේ මං ආන්සර් කරන්න. මේවා ඉතින් අපේ ගෙවල් වගේනේ. කවුද දන්නේ හන්දියේ බේකරි කඩේ අක්කද කියලා. ඕන්න මං ආන්සර් කරන්න. හෙලෝ මේ අර ෆුඩ් වීඩියෝ කරන අලකිරි මූලයේ ගෙදරද මේ? එයාට කියන්න කරුණාකරලා ওই වීඩියෝ කරන එක නවත්තන්න කියලා. මං එයාගේ වීඩියෝ වලට ඉරිසියයි. මේ කවුද මචං කෝල් කරේ? කවුද? මේ කොහෙද යන කුහක ගෑණියෙක් කෝල් කරලා කියනවා මුට කොන්ටෙන්ට් කරන එක නවත්තන්න කියලා. මගේ ඩාර්ක් ක්‍රීන් සයිඩ් එක දැනටමත් එක්ස්පෝස් වෙලා තියෙනවා කියලා ඕගොල්ලෝ දන්නවනේ. ළඟදී වීඩියෝ හදන එක අපිට නවත්තන්න. මේ එහෙම පිස්සු කෙනෙක් නෙපා බා. එහෙම නවත්තන්න එපා. මේ උඹ මේ විකාර කරන්න එපා. උඹ දිගටම කොන්ටෙන්ට් කරගෙන බලය. අපි ගිහිල්ලා ඒ කුහක ගෑණියට 10න් දෙකක් දෙපැත්තට දීලා එන්න. මට උඹට කියන්නේ වැදගත් දෙයක් අමතකුණානේ බං. එහෙම ගන්න. උඹ දන්නවද ඔය පට්ට කුහකය වෙන්නේ O level ඉතිහාසයේ විෂයට ඒකක් ගත්තේ නැතිව. එහෙමද? ඔව්. ඉතින් කොහොමද බං O level ඉතිහාසයට ඒකක් ගන්න? ඊකට තමයි චාණක්‍ය වජිරබුද්ධි සර් ඉන්නේ. ඔයා කියන්නේ අර මේ පෙබරවාරි 9 උදේයටට නුගේකට සේලින් පෙන් එකේ තියෙන ලංකාවේ ලොකුම ඉතිහාසය සම්බන්ධනය කරන සර් ගැනද? සාමාන්‍ය පෙළ ඉතිහාසයට ඒකක් ගන්න ලේසියෙන්ම කියලා දෙන්න. ලංකාවේ අංක 1 ඉතිහාසය සම්මන්ත්‍රණයට ඔයාලා තාම ලියාපදිංචුනේ නැද්ද? ප්‍රවේශ පත්‍ර විකිරලා ඉවර වෙන්න ළඟයි. ෆිසිකල් ඔන්ලයින් ඕන විදියකට ඔයාට එන්න පුළුවන්. ලේසිම තැන නුගේගොඩ සේලින් පෙන් ආයතනයේට පෙබරවාරි 9 උදේ 8ට අපි මේ එකක් ගන්න තියෙන අවස්ථාව මගේ අරගන්න එපා. මම චාණක්‍ය සර්. ඔයාලගේ දින ඉතිහාසයේ පන්තියේ වෙන්න.